Nani Vox YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අපේ Nani Vox. Hello guys, අද අපේ අන්තිම දවසේ Fuji trip එකේ අපි දැන් check out වෙන්න යන්නේ. මෙතන lobby එකේ තියෙනවා මේ souvenirs ගන්න තැනක්. අපි එතෙන්ට ගිහලා බලමු. එන්න. මේ hotel එකේම තමයි මෙතන මේ souvenirs තියෙන්නේ. බලන්න අපිට කැමති එකතකින් නේ Fuji වල මාත් මේ බබාලට හදපු ගන්නේ. මේ Fuji වල හදන මිදි තියෙනවා. මුදි කියන්නේ මුද්දරස් බලන්නේ. මේ මුද්දරස් බලන්න. මේ ලස්සන විදිහට මේ ගෑන් ළමයිට තියෙන කුඩ. ඉන්න Fuji කන්දේ ලස්සන හදන කුඩ. නක් කරන ජපාන්නේ දේවල්. මේ ලස්සන මේ මధుනික අසන්න. ඉතින් අද අපේ ෂෙඩියුල් එක මොකද්ද කියන්න අපේ යාළුවෝ. යාළුවෝ දෙන්න එනකන් දැන් ඉන්නේ. ඒගොල්ලෝ ආවට පස්සේ අපි මුලින්ම වෙනවා නාන්න යනවා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක කොටේජ් එකට යනවා. ඊට පස්සේ අද දවසේ ඒගොල්ලොත් එක්ක තමයි ගත කරන්නේ. ඔන්න යාළුවෝ එවිල්ලා අපේ එන්න. යාළුවනේ welcome to my YouTube channel. අයියෝ කකුල. එන්න අපේ හග් ගන්නවා. Thank you මචං. අපි නම් දෙක දාලා දැම්මේ. Nani Vox welcome to Nani Vox YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා පටන් ගන්න. super YouTube channel එකක් එන්න යන්නේ. කොහොමද? ඔන්න අපේ Nani Vox. නනියත් එන්දියෝ. මේ දෙන්න අපි ඉස්කෝ යාළුවෝ දෙන්න. ඔව් අපි දෙන්න ඉස්කෝලේ එක ඉස්කෝලේ ඉස්කෝලේ. දැන් අපි දෙන්න යාළුවෝ දෙන්න. අපිට ඒගොල්ලෝ වැඩක්. කොල්ලෝ. අපි යමු නේද දැන්? යමු යාළුවනේ. ඒ මාළසයනවා. අර හංස බෝට් තියෙනවා නේද? ඔය දෙන්න පැත්තද? පැත්ත. ඇත්තටම හංසෙ ඉන්නවා මෙන්න මේ. අර අතර ඉන්න හංසය. ඕ උන් එනවා බෝට් එකකට. බෝටුගේ කෑම ගන්න පුළුවන් මෙතන. ඔයාලා බයින දෙන ඔස් කරලා. ඔයා මොනවද ගන්න? නෑ මට ලොක බොන්න. හෙලෝ යාළුවනේ දැන් අපි ඉන්නේ නදීර අයියගේ මචං කොටේජ් එකේ. අපි දැන් ගේම් එකක් පටන් ගත්තා. ඒ කියන්නේ කවියන් හග්ගයි අපි දෙන්නයි. තව කපල් එකකුයි. ඒක තමයි දැන් වෙලාව හවස 7යි. හෙට හවස 5 වෙනකන් කිසිම ඉලෙක්ට්‍රොනික ඒ කියන්නේ ෆෝන්, ලැප්ටොප්, ටීවී කිසි දෙයක් පාවිච්චි කරන්න නැතුව අපි දවස ගෙවන්න ඕන. ඒ කියන්නේ අපි කාමරේද ඕනෙද අපි දවස ගෙවන්නේ කොහොමද? ඒ කියන්නේ මොබයිල් එක කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් නැතුව දවස ගෙවන්න කොහොමද කියලා. ඒක තමයි ගේම් එක. බලමු අපි කවුද වින් කරන්න කියලා. කවියන් හග්ගද, නනි බොක්ස්ද, නැත්නම් අර අයියයි අක්කයිද කියලා. මේ තමයි නදීර අයියගේ මචං කොටේජ් එක. සුපිරි හදලා දිනවා ලී වලින් තනිකර හදලා දෙන්නේ. මේ තමයි අපි ඉන්න කාමරේ. මේක 10කට 15කට අපි ඉන්න පුළුවන්. දැන් මේ දවස්වල සමයක නෑන්නේ. දැන් වින්ටර් එකට මේක Fuji කන්ද කිට්ටුව තියෙන්නේ. කියන්නේ ගොඩක් හිම වලින් වැහෙනවා. මාර ෆීලින් එකක් ගන්න පුළුවන්. ඒ දවස්වල ආවොත් එimhe. අපි contact number දාන්න නදීර අයියගේ. මේ ඔයගොල්ලෝ එනවනම් ඒගොල්ලෝ contact කරගන්න. ඒක booking දාගන්න. එහෙම තමයි අපි බලමු මේ අපි දෙන්න කොහොමද මේ කාමරේ ගෙවන්නේ කියලා. මොකද ෆෝන් මුකුත්ම නැහැ. ඔක්කොම ගත්තා. අපි දෙන්නට දුන්නේ අපේ කැමරාව විතරයි. ඉතින් බලමු. බං. කුසෙ මේ යන්නේ. මේ මම පොඩි දෙයක් අහන්න තියෙනවා. ඇත්තම කියනවා. ඇත්ත කියනනම් කොම්ප්‍රොමයිස් එක. මොකක්ද? ඔයාට යන්න ඕනේ. මම ගිහලා ප්‍රොමිස් යන්න. ඇත්ත හරි යාට යන්න. මොකද්ද කියනකො? ඇත්ත කියනනම් ප්‍රොමිස් යන්න. මොකද්ද කියන්නේ? अरे कहना क्या चाहते हो? ඇත්ත කියනනම් ප්‍රොමිස් යන්න. හරි ඇත්ත කියන. මොකද මේ රිද්දාගු. මට ආදරේද? අයි නෑ ආදරේ නෑ. ඇයි? මනි මන්ද මහත්තයලා. අනේ පිස්සු දාලෝ. Hello, I'm going to introduce you. Wala pangko. Wala karupwede.
ෆෝන් නැති කම විතර මට වෙච්චා එන්න අපේ හක්කට වෙච්ච වැඩ. දැන් කරලා තියෙන්නේ බලපන් මට කරලා තින්නේ මූලට. අපි මම ඊට වඩා ලස්සනයි මචං. මොනවද ප්‍රශ්නේ? අද මේ අපේ අපි වලට පෙන්නලා නැහැ. එඩ්වර්ඩ් කුලන් වගේ. නෝ තමයි කට්ටිය දවස ගෙවන්නේ බං. විපායලා ඉන්නද මේ ෆෝන් එකක් නැතුව මේ පැය ගානක් වුණා. කසාද මැද මිනිස්සු නම් මේ ෆෝන් එකක් ගන්න එක හොඳයි. එන්න අනික් කපල් එක මේ අපි කලින් කිව්වා කපල් එක ගැන මේ ඉන්නේ අක්කයි අයියයි කොහොමද ඉතින්? හායි. ප්ලේස් එක නම් මරු ඈ. ඒක ලී වලින්ම තනියම හදලා තියෙන නෑ නෑ කිසිම අර බොරු ලී නෙමෙයි. ඔව්නේ. තව කොහමද ජපානයේ තියෙන්නේම මේ අර අමුතුනේ බෝඩ් ලෑල්ල වගේ එකක් තියෙන්නේ මේක තනිකර ලීය තියෙන්නේ. මේ ඔයාලට පේනවා ඇති. තන ලීයෙන් හදලා තියෙන එකට වින්ටර් එකට එහෙම සුපිරි ඇති. මේ මෙතන 20 දෙනෙකුට විතර ඇවිල්ලා පාටි එකක් කරන්න පුළුවන් නේ. පුළුවන්. කියන්නේ මාර ෆන් එකක් ගන්න පුළුවන්. දැන් මේ අපි ඉන්නේ උඩ තට්ටුවේනේ. ඇයි හලෝ බාබකියු? බාබිකියු ස්පොට් එකක් තියෙනවා. බාබිකියු ලොකු මැෂින් එකක් තිබ්බල්ලානේ. ලොකු මැෂින් එකක් තිබ්බා. හග්ගලට කතා කරලා සෙට් වෙලා යන්න. යන්න ඊට පස්සේ අපි යන්නේ කට්ටිය හග්ග මොකද කරන්නේ හග්ගයි කපි. යමු. වැඩේ පටන් ගන්න දෙන්නේ. නෑ කපි යන් හග්ග කපල් දෙක ඉන්නවා. යෝ කපි. ඔව්. හායි. කවිතා කන්න පටන් අරගෙන බැන්නවා. අර අරකට තමයි ෂොට් එක දෙන්නේ. ගයිස් මේක පට්ටම රසන්න. මේ ඉන්නේ අපේ නදීර අයියා. එයාගේ තමයි මේ කොටේජ් එක. කොහොමද? හලෝ ඉදි. හලෝ. යා බරණ වැඩ. ආලට සංග්‍රහ ටිකක් තියෙන. මේක ප්ලේට් එකට දාගන්නවා නැත්නම් මෙහෙමම ගමු. අයියා මේක මේ ඔටෝ ඕපන් එක නවත්ත. මේ චැලෙන්ජ් එක හොඳට වැඩේ වේගෙන යනවා. අපි පොඩි බාබිකියු එකට සෙට්ලා තියෙන්නේ. පොඩි ආතල් එකක් දාමු. no phones ah. phones නැහැ කාකාවත්? නැත. තියෙනවද phones? නෑ. ටොපික් එක නෑ. එන අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාලා වැඩේ පටන් ගමු. හරි. අපේ චැලෙන්ජ් එක සාර්ථක වෙන්න කියලා අපි පොඩි දෙයක් කියන්න ඕනේ. අපේ මේ වැඩේට මාරම සපෝට් එකක් දුන්න අපේ නදීර අයියට තෑන්ක්ස් කරන්න ඕනේ. ෆුල්ම සපෝට් එකක් දුන්නා අපිට මචං කොටේජ් එකක් දීලා තිනවා අපිට කෑම ටික අරන් මනන් ෆුල්ම සපෝට් එකක් දෙනවා. ඉතින් thank you නදීර අයියේ. අපි මේ ටෝස්ට් එක නදීර අයියට දෙමු. එහෙනම් නදීර අයියා. thank you. Cheers. අපිට තව පොඩ්ඩක් අප්ඩේට් කරපු මැෂින් එකක් ගන්න. එයාට කොච්චර අය හයි කරන්නේ? ආයි කරන්න. පොඩි එකක් තියෙනවනේ. එන්නකෝ. ඔයා ගෙනාවද මේක? බාබිකු පාටි ඉවරයි. දැන් අපි දෙන්න නිදා ගන්නවා. අපි දෙන්න හොරෙන් මම අපි දෙන්න කතා කරලා හොරෙන් ෆෝන් එක ගත්තා. ඒක තියන්න ඕන දැන් ගිහලා හොරෙන්ම මේ බලමු හෙට කවුද දිනන්නේ කියලා. මේ මං හිතන්නේ අපි දිනයි කියලා. මේ කවුරුත් දැක්කේ නෑ ෆෝන් එක ගන්නවා. බලමු හෙට මොකද වෙන්නේ කියලා. අපි දැන් නිදා ගන්න යනවා. මේ හරි නිදිමතයි මේ වැඩ ෆන් එකක් ගත්තා. ඉතින් කට්ටියත් එක පොඩ්ඩ එළියට ආවා මම මේ අපේ නදිරයි කොටේජ් එක මේ වීඩියෝ එකක් ගත්තෙත් නෑ. පෙකොලට මම පෙන්නන්න එපේ. අපි හවස ආවේ ඉතින් මේ ගත්තෙත් නෑ මේ හවසින්ද මම ගත්තෙත් නෑ හරියට කොටේජ් එක. මම පෙන්නන්නම් ඔයගලට අපේ නදිර අයියාගේ මචං කොටේජ් එක කොහොමද කියලා. අපි ආව නනි බොක්ස් එක මචං ගුඩි රෙස්ටුරන්ට් එකට. අපි ආඩම්බරනේ අපේ ලංකාවේ ගොල්ලෙක් කරන්නේ. අපේ ලංකාවේ නදීර අයියා තමයි කරන්නේ. නදීර අයියා ගොඩක් අය දන්නවා ජපානයේ නදීර අයියාව දන්නවා. ඉතින් අපි පොඩ්ඩක් ආවා ගුඩි රෙස්ටුරන්ට් එකේ කැම්ප් පොඩ්ඩක් try කරලා බලන්න අපේ නනි බොක්ස්
එක්ක. ඔයගොල්ලෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. සුපිරි ආතල් ටිකක් තියෙනවා ඉස්සරහට. හරි එහෙනම් අපි ඇතුළට යමු. ඊයේ තරගෙ මොකද වුනේ? අයියෝ. ඊයේ තරගෙ පෙරදුනා. අපිට හම්බෙච්ච එක තමයි මේ තියෙන්නේ. අපි මෙතන අපිට හම්බෙච්ච එක අපි ගෑවා. අපි දීපු කට්ටියට හම්බෙන සර්ප්‍රයිස් එක කියන්නේ සර්ප්‍රයිස් කැම්පේන් අතන එක මේ වෙනවා. අපිට බලන්න. ලස්සන ෂොට් එකක් ගන්න කියලා ඊපස්සේ කතා කරමු. කපල් එකකින් දිනම කපල් එක. දැන් මේකට සර්ප්‍රයිස් ටැග් එක දෙන්න හදන්නේ. මචං එකේ තියෙන ස්පෙෂල් කෑම එක. ඔන්න ඉතින් අපේ දවස් 4ක ෆුජි ට්‍රිප් එක අදින් ඉවරයි. අපි දාන්න ආවා යාළු දෙන්න. ඉතින් එහෙනම් Nani Vox YouTube channel එක subscribe කරලා තියාගන්න. ලයික් කරාන, කමෙන්ට් කරාන, ෂෙයා කරාන, එහෙනම් අපි අලුත් vlog එකකින් ආපමු. ඉස්සරහට ලොකු වැඩක් කරමු. vlog එකකින් එනකන්